හෙලෝ ගයිස් ඔන්න අද ඔයාලට ගෙනල්ලා තියෙනවා මේ වීඩියෝ එකෙන් බිට්කොයින් අප්ඩේට් එකක්. අපි බලමු මාකට් එකේ මොන වගේ සිටුේෂන් එකක් තියෙන්නේ කියලා. රයිට් මං ඉන්නේ 1 day time frame එකක්. මේකට කවුන්ට් එක දාන්න බලමු. මං ඔයාලට පෙන්නනවා මගේ තියෙන මේජර් සිනාරියෝ එක මොන වගේද කියලා. ඉම්පල්ස් එකක රයිට් මම අරන් තියෙනවා 1 2 3 4 wave 5 එකක් එක්ස්ටෙන්ඩ් වෙන තැනක රයිට්. ඒ කියන්නේ wave 5 එක්ස්ටෙන්ඩ් තැනක කිව්වේ දැනට අපි ඉන්නේ wave 5 එක කියන්නේ. දැන් මම wave 5 එකට දාන්නේ ඉම්පල්ස් එකක්. ඒ කියන්නේ ඉම්පල්ස් එකේ wave 1 එක කම්ප්ලීට් 2 එකක් ඇතුළත අපි දැන් ඉන්නේ රයිට්. ඊට පස්සේ 1 2 3 4 5 රයිට්. ඔය තමයි මාකට යන්න තියෙන්නේ. ඒකට කියන්නේ මම අරන් තියෙන මෙතන එක්ස්ටෙන්ඩ් වෙන wave 5 එකක් තමයි මෙතන දාන්නේ. ඒකට හේතුත් තියෙනවා. මම ඔයාලා ඉස්සරහා වීඩියෝස් එකෙන් කියන්නේ weekly time frame analysis එකකින් මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. රයිට්. ඒ කියන්නේ මේකේ wave ratios අපි ගන්නවා රයිට්. ඒ කියන්නේ අපි ඉම්පල්ස් එක wave ratios ගන්නවා රයිට්. ඒකෙදි ඉම්පල්ස් එකේ තර්ඩ් එක එක්ස්ට්‍රීම් නැතුනහම ඒ රේෂියෝස් කම්ප්ලීට් කරන්න මේ 5 එක යනවා රයිට්. ඒ වගේ අවස්ථා තමයි මෙතන අරන් තියෙන්නේ. රයිට්. ඒක මම වෙනම වීඩියෝ එකක් එක්ස්ප්ලেইন කරන්න. රයිට්. මෙතන අරන් තියෙන්නේ 1 2 3 4 5 දෙන ඉම්පල්ස් එකක් යන විදිහට දැන් අපි ඉන්නේ wave 2 එක රයිට්. wave 2 එකේ ඔයාලට පේනවා 618 වල මේලා තියෙන මාකට් එක මෙතන රයිට්. ඔයාලට පේනවා 618 රයිට්. එතනින් තමයි මාකට් දැන්ට බවුන්ස් වෙන්නේ රයිට්. ඔයාලට පුළුවන් wave 2 එකට සපෝට් සෝන් එකක් විදිහට රයිට් මේ සෝන් එක වොච් කරන් ඉන්න. ඒ කියන්නේ මාකට් එක මේ වගේ තැනකින් wave 2 එක කම්ප්ලීට් කරන්න තියෙන probability ගොඩක් වැඩි. ඒ වගේ මම ඔයාලට පෙන්නන්නම් තව wave 2 එකට ටාගට් බොක්ස් එකක් මම ඔයාලට පෙන්නන්නම් රයිට්. ඒකෙදි ඔයාලට මෙතන ටාගට් බොක්ස් එක wave 2 එකට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ බැලුවත් ප්‍රයිස් එක මේ සෝන් එකට આવොත් රයිට්. ඒ කියන්නේ මේ සෝන් එකෙන් ඔයාලට හොඳ බවුන්ස් එකක් ගන්න පුළුවන්. ඒකෙදි ඊට පස්සේ කියන්නේ ඒකෙදි වෙන්නේ 2 එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ මාකට 3 එකට මේ වගේ ඉම්පල්ස් විතර අප් වෙන්න ගන්නවා. රයිට්. දැන්ට මාකට් එක බවුන්ස් වෙන්නේ wave 2 එකට තියෙන කොමන් ටාගට් එකෙන්. අපිට බලමු wave 2 එකේ කරෙක්ෂන් එක ගැන කතා කරමු. අපි දැන් PM4 වගේ ටයිම් ෆ්‍රේම් එකකට රයිට් මම මේකට දාගන්නවා මගේ තියෙන කවුන්ට් එක. රයිට් මගේ තියෙන මෙඩිසින් එක මම දැන් ටයිම් කරගන්නම්. රයිට්. මෙතන මම තියෙන WXY එකක් කියලා ඔයාලට මම කලින් ඉඳන් කතා කරා ට්‍රයැන්ගල් එක මේ හරිය තියදී මම කතා කරා මේ සිනාරියෝ ගැන WXY කියලා වරන් තියෙන මෙතන ඔයාලට පේනවා රයිට්. එකක් B එක කියලා ට්‍රයැන්ගල් එක ABCD ඔයාලට E එකේ ට්‍රයැන්ගල් එක වැඩ කරලා තියෙන මෙතනදී. ඒකලා මාකට් එක දැන් ඉම්පල්ස් විතර wave 100 එක කම්ප්ලීට් කරන්න ඩ්‍රොප් වෙලා තියෙන්නේ. රයිට්. මේකදී ඔයාලට පේනවා මම යන තියෙන wave y එක ටාගට් බොක්ස් එක දැන්ට මාකට් එකේ ඉන්නේ. wave y එකේ ටාගට් බොක්ස් එකේ ආයෙ වල සපෝට් ලෙවල් එකක් විතර වොච් කරන් ඉන්න පුළුවන්. 73813 කියන ලෙවල් එක වොච් කරන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් එක තව පාරක් වැටුනොත් මෙතනින් මාකට් එක කරන්න හැකියාවක් තියෙනවා. රයිට්. ඒ කියන්නේ ඔයාලා මම කලින් වීඩියෝ කතා කරා මම කියන්නේ ප්‍රොබබිලිටිස් කතා කරා මාකට් එක මොන වගේද වෙන්න තියෙන කියලා. මම කිව්වා ඔයාලට මේ වගේ සෝන් එකේ මාකට් එක මේ වගේ ක්‍රෑෂ් වෙන්න නැත්නම් සෙල් ඔෆ් එකක් වෙන්න තමයි chance එක වැඩි කියලා. ඒ කියන්නේ මම ඔයාලට කතා කරා මගේ තියෙන සිනාරියෝස් ඔක්කොම කතා කරා. ඒකෙදි මම පෙන්නනවා සිනාරියෝස් ගොඩක්ම පෙන්නන්නේ මෙතනින් මාකට් එක සෙල් වෙන්න කියලා. රයිට්. ඒ කියන්නේ ඒ වගේ මම පෙන්නනවා මෙතනින් අප් වෙනවනම් මොකක්ද වෙන්න ඕනේ කියලා. මම කිව්වා ඔයාලට මේ හයි එක බ්‍රේක් කරන ඉතින් අප් වෙන්න කියලා. ඒ වුණාට ඔයාලට පේනවා මාකට් එක මෙතන හයි එක ප්‍රොටෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සිනාරියෝ එකට අපිට යන්න හැකියාවක් තිබ්බේ නැහැ. රයිට්. ඒ නිසා මාකට් එක එතනින් සෙල් ඔෆ් එකක් වෙලා තියෙනවා. රයිට්. අපි බලමු මාකට් එක මේ සිනාරියෝ එකට මාකට් එක මොන වගේද වෙන්න තියෙන්නේ කියලා. රයිට්. අපි ඉන්නේ මම කතා කරා අපි ඉන්නේ wave 100 එක. wave 100 ගැන ඉම්පල්ස් එකක්. රයිට්. මේකදී අපිට ගන්න පුළුවන්. මම අරන් තියෙනවා 1 2 3 4 5. මෙතන wave 5 එකට අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මෙතන ඩයගනල් එකක් වැඩ කරයි කියලා. ඒ කියන්නේ මාකට් එක මෙතන ලෝ එක කන්ෆර්ම් වුණේ නැත්තම්. ඒ කියන්නේ මෙතන හයි එක බ්‍රේක් නොකර. ඒ කියන්නේ ප්‍රයිස් එක මේ හයි එක බ්‍රේක් නොකර තිබ්බොත් ඔයාලා මෙතන එන්ඩින් ඩයගනල් එකක් වොච් කරන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 3 4 5 දිහට එන්ඩින් ඩයගනල් එකක් වොච් කරන්න පුළුවන්. රයිට්. බැරි වෙලාවත් මේ වගේ එන්ඩින් ඩයගනල් එකක් හැදුවොත් ඔයාලට හොඳ කන්ෆියුෂන් එන්ට්‍රියක් තියෙනවා. මම ඒක අනිවාර්යයෙන් අපේ ටෙලිග්‍රෑම් channel එකේ දාන්න. ඒ නිසා අනිවාර්යයෙන් අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඉන්න. රයිට්. මේ වගේ දෙයක් වුණොත් ඔයාලා එන්ඩ් ඩයගනල් එකේ එන්ඩ් එකෙන් කියන්නේ 1 2 3 4 5 රයිට්. wave 5 එකෙන් ඔයාලට ලොං එන්ට්‍රියක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන හයි එක බ්‍රේක් කරනකම් ඉන්න. රයිට්. ඒ කියන්නේ මොටිව් එකේ මේ හයි එක බ්‍රේක් කළා. ඊට පස්සේ රීට්‍රේස්මන්ට් එක ගන්න පුළුවන්. රයිට්. ඒකත් ඔයාලා වොච් කරන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ හයි එක තියෙන්නේ 79322කින්. රයිට්. මම පෙන්නන්න මගේ තියෙන ඊළඟ සිනාරියෝ මොන වගේද කියලා. රයිට්. මේක තමයි තියෙන ඕල්ටර්නේටිව් සිනාරියෝ. මම මේකත් කලින් කතා කරා මගේ වීඩියෝස් වල. ඉතින් වරන් තියෙන ABC විදිහට වේව් W එකක් කම්ප්ලීට් කරා. ආයෙ වේව් X එකේ රනින් ට්‍රයැන්ගල් එකක් හැදුවා. ඊට පස්සේ ඔයාලා දන්නවා යන්න ඕනේ. ආයෙ සිම්පල් 6 එකක් ගියා. රයිට්. සිම්පල් 6 එකට අනුව ඒක දැන් කම්ප්ලීට් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මාකට් එක යනවනේ සයිඩ් වේ. රයිට්. සයිඩ් එකේ මේ වගේ කරෙක්ෂන් එකක් හැදුවොත් මාකට් එක බැරි වෙලාවත් ඒ කියන්නේ මාකට් එක මෙතනින් අප් වෙන්නේ නැතුව කරෙක්ෂන් එකක් හැදුවොත් මාකට් එක ආයෙ මේ වගේ සෙල් ඔෆ් එකක් වෙන්න පුළුවන්. රයිට්. ඒ සෙල් ඔෆ් එක සාමාන්‍යයෙන් 70 18 වගේ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ 70 69 18 වගේ සෝන් එකට මාකට් එක වැටෙන්න පුළුවන්. රයිට්. එතකොට මෙතන සිම්පල් 6 එක කම්ප්ලීට් ලා මාකට ඊට පස්සේ අපි කතා කරපුවා ලොකු මූවමන්ට් එක යෑමේ හැකියාවක් තියෙනවා. රයිට්. මේකට ඉන්වර්ට් ලෙවල් එක වෙන්නේ මෙතන තියෙන X එකේ තියෙන හයි එක. රයිට්. ඒ කියන්නේ X එක ගත්ත හයි එක. රයිට්. බැරි වෙලාවත් මේ හයි එක බ්‍රේක් කරොත් මාකට් එක මෙතනින් අප් වෙන chance එක ගොඩක් වැඩි. ඒ කියන්නේ මෙතනින් කරෙක්ෂන් එක කම්ප්ලීට් කළා. මේක ලෝ එක කන්ෆර්ම් කළා. මාකට් එක මෙතන අප් වෙන තියෙන chance එක ගොඩක් වැඩි. ඒ අරගෙන මෙතන මොකක් හරි කරෙක්ෂන් එකක් ඇතුළත. ඒ කියන්නේ මේ B එකට කරෙක්ටිව් පැන්නක් ඇතුළත මාකට් එක මෙතනින් ආයෙ සෙල් ඔෆ් එකක් දෙන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ මේ වගේ මාකට් එක සයිඩ් වේ රේන්ජ් එක හැදුවොත් සයිඩ් වේ රේන්ජ් එක හැදුවොත් මාකට් එක ආයෙ ඩ්‍රොප් එකක් දෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒකත් වොච් කරන් ඉන්න. රයිට්. ඒ වගේ මේ වගේ කරෙක්ටිව් ස්ට්‍රක්චර් එකක් ඇදුවොත් මම අනිවාර්යෙන් ඔයාලට අප්ඩේට් එකක් ගේන්න. රයිට්. එතකන් ඔයාලා වොච් කරන් ඉන්න මෙතන මොන වගේ ස්ට්‍රක්චර් එකක් හදායිද කියලා.
කියන්නේ මෙතන මගේ සයිඩ් යන එකද තව ලෙග් එකක් වටින chance එක ගොඩක් වැඩි. ඒත් ඒ අරගෙන මාකට් එක හරි විදිහට බවුන්ස් එකක් වුණොත් මෙතනින් ලෝ එක කන්ෆර්ම් වෙලා මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකකට උනත් හැරෙන්න පුළුවන්. ඒත් ඔය දෙක තමයි මගේ තියෙන සිනාරියෝස් දෙක. ඒ කියන්නේ මම එකක් පෙන්නනවා මගේ මෙතන කවුන්ට් කරපු WXY එක. ඒ කියන්නේ මෙතන ගත්ත කරෙක්ෂන් එක ගත්ත WXY එක. WXY දැන් ඉන්නේ view Y එක යන 100ක් ඇතුළේ. ඒ කියන්නේ සිම්පල් 6 එකේ 100 එක තමයි අපි ඉන්නේ. රයිට්. ඒකදී මම කතා කරා ඔයාලට මේක ලෝ එක කන්ෆර්ම් කරගන්න කොහොමද කියලා. ඒ සිනාරියෝට අනුව ඔයාලට view 100කට ඕල්රෙඩි පැටර්න් එක විදිහට ඔයාලට ඩයගනල් එක වොච් කරන්න පුළුවන් 1 2 3 4 5 විදිහට. ඒත් මේ වගේ ඩයගනල් එකක් වැඩ කරලා මාකට් එක view 100ක් කම්ප්ලීට් කරත් අපිට ආයේ ලොං එන්ට්‍රි එකට වොච් කරන්න පුළුවන්. දැනට මෙතන ලොං ට්‍රේඩ් එකක් ගන්න කන්ෆර්මේෂන්ස් මාදී. ඒ කියන්නේ අපිට ලොං ට්‍රේඩ් එකට යන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඒක නිසා ඔයාලා මෙතන හැදෙන පැටර්න් එක දිහා බලලා ඔයාලා එන්ට්‍රි එක ගන්න try කරන්න. දැනට එන්ටර් වෙන එක රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ මම කලින් කිව්වා එක්ක ලෝ එක කන්ෆර්ම් එකකින් නැත්තම් මේ වගේ එනි ඩයගනල් එකක් වගේ පැටර්න් එකක් හදලා රයිට් ඊට පස්සේ ලෝ එක කන්ෆර්ම් වෙනකන් ඉන්න. ඒත් ඔය දේවල් ටික තමයි මෙතන වෙන්න පුළුවන්. රයිට් මම හිතනවා ඔයාලා මම කතා කරලා තේරෙනද කියලා. මම සමහරක් විදිහට කිව්වා මාකට් එක මේ හයි එක බ්‍රේක් කරොත් මෙතන තියෙන ලෝ එක කන්ෆර්ම් වෙන්න chance එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ඔයාලා මෙතන එන පුල් බෑක් එකේ මේ හයි එක බ්‍රේක් කරලා පස්සේ ට්‍රේඩ් එකට යනවා නම් මෙතන ඉඳන් රිස්ක් එක තියෙන්නේ 10% විතර රිස්ක් එකක් තියෙන. ඒ වුණාට ඔයාලා මිනිමම් ගේන් එක 125 30 විතර ගේන් එකක් තියෙනවා. ඊට කියන්නේ ඊට එහා ලොකු ගේන් එකක් ගන්න පුළුවන්. මොකද යන්න තියෙන view 3 එකක්. ඔයාලා කලින් කිව්වා ලොකු ගේන් එකක් ගන්න තියෙනවා. මම ඉස්සරහට week time frame analysis එකෙන් කියන මාකට් කියන්නේ bitcoin එක මොන වගේ levels වලට ඉස්සරහට යන්න පුළුවන්ද. මේ පාර අපිට bitcoin වල higher targets expect කරන්න පුළුවන්. මොකද මේ වෙච්ච retracement එකත් එක්ක මම ඒක explain කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින්. ඒ නිසා අනිවාර්යෙන් අපි වීඩියෝ දිගටම බලන්න. ඔයාලා මෙතන අනිවාර්යෙන් long trade ගන්න confirmation check ගන්න. මොකද නැත්තම් මාකට් එක මේක side එක ගිහලා තව drop එකක් යන්නත් පුළුවන්. නැත්තම් මෙතන මේ high එක break කරොත් මෙතන low එක confirm වෙනවා. ඊට පස්සේ මාකට් එක දිගින් දිගටම මෙතනින් මාකට් එක uptrend එක continue වෙන්න පුළුවන්. impulsive විදිහට. ඒ නිසා ඒකත් අනිවාර්යෙන් watch කරන් ඉන්න. මම හිතනවා මම explain කරපු දේවල් ටික තේරෙන්නේ නැති කියලා. මම කරේ ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් comment section එකේ දාගන්න. ඒ වගේම මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා අනිවාර්යෙන් comment දාගන්න අමතක කරන්න එපා. so guys ඉතින් මම end කරනවා. thank you for watching.